අගමැතිතුමා දිවංගත විය. මේ සංවේග ජනක පුවත ජනතාවට සැලවුණේ ඔවුන්ගේ හදවත් දෙදරවමිනි. මුළු ලව දේශපාලකයෝ ජනනායකයෝ ජාතියේ නායකයන්ගේ ගුණ සමරමින් ශෝක ප්‍රකාශ නිකුත් කළහ. බිරිඳකට දූ දරුවන් තිබෙනාට ආරක්ෂකයා නැති විය. ගමට මුර දේවතාවා අත්මි විය. ජනතාවට නායකයා නැති විය. රටට රට නැති විය. අපි පොළොන්නරුව සිංහල භාෂාව මේ රටේ රජයේ භාෂාව කරන්න නීත්‍යානුකූලව ලංකාවේ කොලෙන් කොලට එරුවා. අද සිංහල භාෂාවයි මේ රටේ රජයේ භාෂාව. මේ රටේ වැඩි දෙනෙක් බෞද්ධයෝ උද්දාගම පිළිපැදීමෙන් පසුගිය අවුරුදු 2500 රෙදි මේ සිංහල ජාතිය නැවතී තිබෙනවා නේද? එම නිසා ප්‍රදේශකාර අබෞද්ධාගම්ගේ අතේ අපිට සිද්ධ වෙච්ච කාලවල වෙච්චි වැරදි හරි කස්සන්න සිද්ධ වෙච්ච වෙනවා මේ කාලේදී. උද්දාගමට යුතුකම් කරන්නේ සිද්ධ වෙච්ච වෙනවා.